සුබ දවසක් හැමෝටම. අද 2025 අප්‍රේල් මාසයේ 23 වෙනි බදාදා දවස. ඔයා තාමත් TAS YouTube නාලිකාව subscribe කරේ නැත්නම් subscribe කරලා තියාගන්න. දිනපතා පැහැදිලිව නිවැරදිව මේ වගේ වීඩියෝ බලන්න පුළුවන් හැමදාම. ඉතින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පහුගිය දවස්වල මහත් ආందోලනාත්මකම කතාව රුපියල් 10000 කතාව. ඉතින් ලිපියක් ලැබිලා තියෙනවා මේ විදියට. ඉතින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වයඹ පළාත් කාර්යාලය දිස්ත්‍රික් ලේකම් මගින් සංවර්ධන නිලධාරි මහත්මීන් විදේශ රැකියාව වෙත. ඉතින් විදේශගත ගෘහ සේවිකාවන් සඳහා රුපියල් 10000ක වවුචර් පත් බෙදා දීම. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශගත වූ සේවිකාවන් සඳහා රුපියල් 10000ක වවුචර් පතක් කාර්යාංශයෙන් ලබා දෙන අතර ඒ සඳහා ඔබගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ සඳහන් සුදුසුකම් ඇති ලියාපදිංචිකරුවන් ඇයට හිමි රුපියල් 10000ක වවුචර් පත ලබා ගැනීමට නොම්බර 22 දකුණු වටරවුම් පාර කුරුණෑගල පිහිටි අප ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට යොමු කරන ලෙස කාර්මිකව ඉල්ලා සිටිමි. 2023 11 වෙනි මාසේ 23 වන දිනෙන් පසු කාර්යාංශයේ ලියාපදිංචි විය යුතුය. පළමු වරට විදේශගත වී තිබිය යුතුය. ගෘහස්ත රැකියාවක් ගෘහ සේවිකා සඳහා යන කාන්තාවන් සඳහා පමණක් විය යුතුය. දින 25ක පුහුණුව සම්පූර්ණ කළ යුතුය. ඉතින් ඔන්න විදියට තමයි සටහන් කරලා තියෙන්නේ. නැවත කියන්නම් 2023 11 වෙනි මාසේ 23 වෙනින් පසුව කාර්යාංශයේ ලියාපදිංචි විය යුතුය. පළමු වරට විදේශගත වී තිබිය යුතුය. ගෘහස්ත රැකියාවක් ගෘහ සේවිකා සඳහා යන කාන්තාවන් පමණක් විය යුතුය. දින 25ක පුහුණුව අනිවාර්යෙන් සම්පූර්ණ කළ අයකු විය යුතුය කියලා තමයි සටහන් වෙන්නේ. ඉතින් මේ ලිපිය ඔයගොල්ලන්ට දාන්නම්. ඉතින් ඔයා 2023න් පස්සේ විදේශ රටකට පැමිණ ගෘහ සේවිකාවක් නම් ඔයාට මේ රුපියල් 10000ක දීමනාව ලබා ගන්න පුළුවන්. ඉතින් පහුගිය දවස්වල මේක ගොඩාක් විදියට සමාජ මාධ්‍ය කතා වුණා. එතකොට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් වීඩියෝ පටයක් යමක් දැම්මා. මේක කතාව මේකයි කියලා. ඉතින් මේ වෙනකොට මේ වගේ පුවතක් තමයි එළියට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේවා වගකීම් සහිත ආයතන වගකීම් සහිත ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් මේ 10000 ලබා ගන්න උත්සාහ කරන්න. මොකද විදේශ රටකට පැමිණෙන ඔයාට මේ රුපියල් 10000ත් වටිනවා. ඉතින් ඔන්න ඒ පරිදි තමයි කියන්න තියෙන්නේ. පරිස්සමෙන් ඉන්න. මුස්සර්ණයි හැමෝටම.